පංකුලිය බුද්ධ ප්‍රතිමාව අනුරාධපුර කුට්ටම් පොකුණේ සිට ගල්පාලම දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගිය පසු කුඹුරු යායක් මැද පිහිටි පංකුලිය විහාරය හමුවේ. ජනප්‍රවාද සාධකවලට අනුව දුටුගැමුණු මහරජුගේ පුත් සාලිය කුමරු තම භාර්යාව වූ අශෝක මාලාවගේ නමින් මෙම විහාරය කරවා ඇත. මෙම විහාරය පබ්බත විහාර ගණයට අයත් විහාර සංකීර්ණයකි. පුරාවිද්‍යාඥයන්ගේ මතයට අනුව මෙම බුද්ධ ප්‍රතිමාව කිස්වස 9-10 පමණ සියවස් වලට අයත් විය යුතුයයි පිළිගන්න අතරම මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ හුණු ගලින් නිර්මාණය කර තිබෙනවා. මෙය උසින් අඩි 6යි අගල් 9කින්ද පළල අඩි 6කින්ද යුක්ත වේ. හිස මුදුනේ සිරස්පතක් සවිකර තිබූ බවට සාධක හමුවන අතර හිස කෙස් දක්ෂිණාවර්තව කැරකුණු බවක් දැක්ගත හැකිය. මුහුණ ඉතා රවුම් හැඩයෙන්ද පිරිපුන් නළල් තලයකින්ද අඩවන් වූ දෙනෙතින්ද තරමක් දික් වූ නාසයකින්ද සිහින් දෙබමිකින්ද විශාල නොවූ තොල්පතිවලින්ද යුක්ත වූ මෙම බුද්ධ ප්‍රතිමාව කරුණාව, මෛත්‍රිය, දයාවාදී ගුණාංග නිරූපණය කරයි. මෙම බුද්ධ ප්‍රතිමාවේ ආරක්ෂාවට ගල් කණු මත පිහිටි වහලයක් සහිත ගොඩනැගිල්ලක් තිබූ බවට සාධක හමු වෙන අතරම පිළිමගේට ඇතුළු වන පියගැට පෙළ ඉදිරියේ සඳකඩ පහණක් හා අලංකාර මුරගල් දෙකක් දක්නට ලැබෙනවා.